මම මේ යන්නේ හැට නලතනි පාරේ නලතනියට කිට්ටුවෙන් තියෙන මුල්ගම හන්දියෙන් හැරිලා රාජමලේ පාරේ. ආයිබෝන් ඉන්නේ රාජමලේ බස් එක නතර වෙන තැන මරියම්මන් කෝවිල සමහතන ගම රාජමලේ කියපුවම අපිට ප්‍රතිජෝන් දෙකක් මතක් වෙනවා. පළවෙනි එකම සඳකල දැන්වීම සිරිපාද යන පාර. ඒක පිසින් නට්ට. මම දැන් යන්නේ සිරිපාදේ. 2025 දෙසැම්බර් 4 වෙනි පොයෙන් සිරිපාවාරය ආරම්භ වුණා. සියයි සිරිපාවාරය. අද දෙසැම්බර් 5 මාත් යන්නේ මේ සිරිපාද සඳකල තනියම. අපි බලමු. රාජමලේට තමන්ගේ පෞද්ගලික වාහන આવොත් දාන්න ඕන තරම් තියෙනවා ඉඩ. මේ දාන්න ගෙවල් තියෙනවා, රූම්ස් තියෙනවා, බාත්රූම් පිරිසිදුව තියෙන, හදලා තියෙන ඕන තරම් ඉඩ තියෙනවා. මාත් මෙහි ඇවිල්ලා දැම්මේ ප්‍රවීන් කියලා අයියා කෙනෙක්ගේ තැනක. මම ඒ කන්ටැක්ට් නම්බර්ස් යට දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට කෝල් එකක් දීලා අල්ලා එන්න පුළුවන්, විස්තර ආගෙන එන්න පුළුවන්. පොඩක් සිග්නල් නම් අඩුයි මෙහාට. දෙපාරක් තුන්පාරක් try කරන්න මේ කෝල් ගන්න. ඉන්න දෙනවා උඩට යන පාර කැලේ ගාවට. මෙතනින් අල්ලහට පිසින්නට් ගෑයි. අපි පිසින්නට් යන්න දවසක එමු. පිසින්නට් වලට. හරි. එන්න තියෙනවා. ලේට ඇතුළේ නැතන. හරිය තමයි පිසින්නට් කියන්නේ. දවසකෙමු. මම දැන් ඉන්නේ කැලෑසීම. හරියටම පටන් ගන්නවා. රාජමලේ බස් එක නතර කරන තැන ඉඳන් මෙතෙන්ද මීටර් 350ක් විතර දීපේ. එහෙනම් පියමු. අපි කරුණාකරමු. සඳකරන තැන සිරිපා මළුව. සාමාන්‍යයෙන් අපි කැලේට ඇතුල් වෙද්දී වතාවට්ටියක් කරනවා. මමත් ඒ වතාවට්ටි කරලා සමන්දේව කරුණාවයි කියලා කැලේට ඇතුළු වුණා වුණ. වාරේ පටන් ගත්තේ ඉඳලා පාර දෙපැත්ත වාර සුද්ධ කරලා තියෙන්නේ. හැබැයි කැලේ මේ තනි කරම කැලේ ඇතුළේ ඉන්නේ. මෙතනින් එහාට කඩයක් මෙහෙ මුකුත් නැහැ. තනි කරම කැලේ. මේ පාර ගිහිල්ලා වැටෙන්නේ හැට නල්ල තනි පාරට. හැට නල්ල තනි පාරේ ඉදිකටු පානත් නාගිරි දමෙත් මෙන්තර තමයි මේ පාර ගිහිල්ලා එකතු වෙන්නේ.
ඉන්නවට අම්මලා ඉන්නේ දුරට. වතුරෙන් නම් බය වෙන්න දෙයක් නැහැ. දෙන්න 4 දොර පාර. පස්සෙන් දොර පාර. හරියට පඩිපෙල් නැහැ. මම බයික් එක දාපු තැන අයියා කිව්ව විදියට කඩවල වලට උතනේ ඉදි කඩ පාන උද කඩවල වලට ළඟ චිත්තෝ කඩවල වලට බඩ කරා යන්නේ මේකෙන් කිව්වා. එයාලට අය දෙකකින් වගේ යනවා කිව්වා. මෙතෙන්. බලමු. කොච්චර වෙලා යයිද කියලා. එහෙනම් සද්දේ. තනි කරම රහයි සද්දේ විතරයි. හරි මාන්දි එනවනේ පල්ලම හරියට පඩිත් නැහැ. සිරිපාද කරුණා කරන්න සඳකල යන මාර්ගය තමයි කෙටින් පාර හැටියට හඳුන්වන්නේ. මේක දුර කිලෝමීටර් 5ක් කියලා තමයි කියන්නේ. එනවනේ නගලා දැන් දැන් කමුණා පොඩි මුද්‍ර මාති මෙතන ශ්‍රීපාදේ පැහැදිලිව පේනවා. මේ පාර ටිකක් මුහුණ මට්ටමේ නම් අඩි 5000ක් විතර සෙන්නමයි ගමන් ගන්න. ඒ හින්දා මහන්සියත් එක්ක දැන් හුස්ම ගන්නත් අමාරුයි. දව කරන්න කවුරුත් නැහැ. නමුත් තමාතම හෙවනල්ල. පොඩි පල්ලම තවත් වතුර පාර මට මතක නැහැ කීයද කියලා. ඔයාලා ගණන් කරගන්න. ඔන්න ඒක පව කරේ නේද? තවත් වතුර පාර. වතුර පාරවල් නම් තියෙනවා ඕන තරම්. බොන එක ගැන නම් ටිකක් හිතන්න වෙනවා. දහ කඩවලට බඩු අර යන අයියා කෙනෙක්. කොයි හරියද කඩේ තියෙන්නේ? කොයි හරියද කඩේ තියෙන්නේ? ආ යන්න ඕන. කඩේ? කඩේ තියෙන 60 පාරේ? 60 පාරේ. යා. අඩු අරන් ආපු අයියා නම් ගියා. මම දාම මගේ තවත් වතුර පාර. මේ වගේ වතුර පොඩි දින් හොඳට බලන්න ඕන. මොකද සත්තු ජරා කරලා තියන්න පුළුවන් උඩයි. මැරලා තියන්න පුළුවන්. අප්පා හොඳට මහති. දුවරන් ආපු අයියා ගියා. එයාලගේ කඩ 3ක් තියනවා කිව්වා. තවත් පොඩි තැන දාලා ආවා. පොඩි කයියක් ගහුවා බඩුවර යන කට්ටියත් එක්ක. ඒ කට්ටිය යනවා.
අඩු අරයි යන මම කියපු විදියට මේ උඩට ආය වතුර පාරක් හම්බෙන්නේ නැල්ලු. මම දැන් ඉන්නේ රාජමලේ පාරෙන් ශ්‍රීපා කරන්න එද්දි හම්බෙන ලස්සනම තැන. රාජමලේ පාරෙන් එද්දි සඳකල තැන්න. මේ පාරේ නම ඇట్లా දෙන්නේ සඳකල තැන්න කියන්නේ. මේ දෙන්නේ සඳකල තැන්න. ගොඩක් සිරුපා කරනවා කරන්නේ ට්‍රැවලර්ස් ලගේ. නව තැන්පොළ සඳකල තැන්න. සඳකල තැන්න කියලා කියන්නේ ඇයි කියලා නම් හරියටම දන්නේ නැහැ. ඉතින් නම් දන්නේ නැහැ. සමහර මේක රවුමට හිස් ඇති මේ ගල්දලාව. මොනවා? දැන් මම ඉන්නේ සඳකල තැන්නේ. ඉතින් පේනවා ශ්‍රීපා උඩමලු. රජමලෙන් මං කැලේට ඇතුළේදී 9යි දැන් 11යි වෙලාව. මම සඳකල තැන්නට සමු දෙන්න හදන්නේ. එතන සුදු පාටින් පේනවා නාය ගියා කියලා කියන තැන. සෝෂල් මීඩියා අතර ඒ දවස්වල ජනප්‍රිය මාතෘකාව ශ්‍රීපාදේ නාය ගියා කියලා. ගින් බලමු කොයි වගේද කියලා. සඳකල තැන්න පාස් කරලා ඊට පස්සේ හම්බෙන පළවෙනි තැන් තමයි. මේක මගේ නවාන ශ්‍රීපා කරුණාවනේ. එතකොට සඳකල තැන්න යන පළවෙනි පාර. මේ පාරත් අලාබද්දල පාර වගේ හරිම නිදහස්. සත්තුන්ගේ සද්ද විතරයි එන්නේ. අය වතුර පාරවල. අලාබද්දල පාරට වඩා පාර ළඟයි. අමාරු වෙනම් වෙනසක් නැහැ. අලාබද්දල පාර මීට වඩා අමාරුයි. ඔයාලත් එක පාරක් හරි ඇවිල්ලා බලන්න. සඳකල තැන්න පාරේ. ඒකත් විඳින්න ඕන. මෙතන පේනවා හැටන් නල්ල තන්නේ පාරේ. සමජයිත්. මම නායි ගියපු එක. එලියත් එතන. එතකොට මම ගෙන්න මේ පැත්තෙන් යකා ඇඬුවල්ල. තියල ටික නම් සක්‍රිය වෙලා තියෙනවා. ඇවිල්ලා ඉන්නේ හැට නල්ලේ තන්නේ පාර. සඳකල තන්නේ පාර හැට නල්ල තන්නේ පාරට සම්බන්ධ වෙන තැනට. අර බඩිගලින් පූ මාම කියපු විදියට
මෙතන නිකන් කිසිම වතුර පාරක් හම්බුන්නේ නැහැ. මෙතනලා ටික වෙලාවක් හිටියා. මෙතන එද්දී 12 ඒ කියන්නේ පැය 3ක් විතර තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙතන දෙන්න. එහෙනම් ආවා ඊළඟ කරනවා. මේ තමයි අපිට සඳකල තැන්නෙන් පෙනුන ශ්‍රීපාද පර්වතයේ පාලිම්ම නාය ගිහිල්ලා තියෙන තැන. පේනවා මෞස්සගලේ ජලාශය නායක නල්ලතන් නායකයෝ සාම චෛත්‍ය යකායනුවල ඇලිහත දැන් ඉන්නේ හැලගම වෙන මාර්ගය. දැන් බලා ගන්න පුළුවන්. මායේ මේ ඇත්තක. කුණුද තියෙන්නේ කඩේ බඩුද? නෑනේ කුණු. ගෑස්කිට ගන්නලා මෙතන තියලා ගියේ. ආ. හමුදා. ඒවා දිනු මොකෝ. මෙතන මල් කඩේත් නෑනේ. උඩ. ඒක ගන්නවා. ගන්නවා නේද ඒක? අදයි. අදේ. ආ. උඩ මෙතන මල් කඩේත් තිබ්බනේ. ඒක සම්පූර්ණ ගලවගෙන ඇවිල්ලා පල්ලයට. ඒකත් නැහැ. නෝයි. මායමේ. ඇත්තකට සුද්ධ කරලා තියෙන්නේ. දැන් ඉන්නේ ඇලගම ගාව. කාර්ය සමිතිය ගන්න ඕනේ. එතනම තමයි නායි ගිල්ලා අන්න පඩිපරක් එම්මතු වෙලා දෙන්නේ. ඉතින් නෝරණ බලාගෙන ගිහලා පරණ කොට පිටපිට මොකද හදුවලා තියෙන ඩම්වල තියෙනවා.
දැන් මම ඉන්නේ මගවාලේන ගාව. මම මෙතන අසල තිබ්බා තනන් නැහැ. දැන් නම් දුන්නව කරවත් නැහැ හැබැයි. එනවා කරුණාකරමු ඉහළට. තව පඩි කීපයකින් උඩමළුවේ. අන්න මෙතන වෙනවා සඳකල තැන්න. මේ දෙහින්ද වැහෙනවා. ඉතින් නේද මං උඩමළුවට එන තප්පර ගානට පඩිපෙළ 4ක් 5ක් නැගෙන ලාවට පහළ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා. පහළට කරුණා කරනවා. සම්මතල දැන්නේ මට උඩමළුවට එන්න 4ක් විතර වගේ ගියා. ඇවිල්ලා ටික වෙලාවකින් ඇස්සා බලනවා ඉන්නතුව මම ආව පහළ කරුණා කරනවා. සෙනගනව නෑ කියන්නේ මම විතරයි හිතුනේ. හිටියද නා පල්ලෑ දමු. අල්ලා මොකුත් පේන්නේ නැහැ. එතන සඳගල්ලක තැන් මෙහෙම හොඳට දුන්නා. එන්නම් මොකුත් පේන්නේ නැහැ. එන පල්ලේ බලන් හිටියොත් යන්න බැරි වෙන ඉන්න. ලස්සනම ආවා. එන හරියට අල්ල ගන්න පාරට සම්දීලා මම යනවා. සඳගල දැන් පාරට. මේ දුක නිසා තා හිටියොත් පාර පේන්නේ නැතුව යනවා. වැස්සට නම් වතුර පාරවල් තියෙනවා. ආලිසරා ආපහු සඳකල දැන්නට. අද මෙතන දෙන්නේ දැන් ඉස්සනවා හොඳට. සඳකල තැන්නේදී ආපහු සඳකල තැන්නේ. සඳකල තැන්න මිදුම වැහිලා බඩු කියන බඩු වරන් යන්න හම්බුණා. යාළුවෝ දෙන්නත් ඉන්නවා.
පුතම පේන්නේ නැහැ. සඳකල තැන්නට සමුදීලා අප රාජමලේට ඔව් නේ ඉතිපාට බෝඩ් ගල්ලා මොකුත් නැද්ද? කලින් එළියට රාජමලේට ලාලු දෙන්නෙක් කම්මුණා ගෙනින් එළියට එන්නක අම්මාවා මම මං ඇහුවේ නම මොකද්ද යන්න උ ජේමිස් රූබන්. ඈ ජේමිස් රූබන් මේ දෙන්න කිව්වා 2023 රත්නට පාදින් කොල්ලෙක් පිටුවගේ පැනලා විකාරයක් නඩුවේ එයාව හොයාගත්තනේ යාලා දෙන්න කියලා කිව්වා. කද්දෙනා යප්පු සම්මුණා කතා කරගෙන ගියා පාලට එද්දි තාය හම්බුණා මගට. මෙතෙන් දෙනකන් නම නම් ඇහුවේ නෑ. කතා කර කර ආවා. දැනත් එක්කම ඩාට යනවා. apa baju kowi lah kau mata nama video lah tadi kita yang bahan nama hangare මෙතන දියල්ලා ඔන්න එනවා සඳකල තැන්නෙන් සිරිපා කරනාව මෙතනින් නිමා වෙනවා ආයෙත් හම්බෙම ඉක්මනින්ම සඳුරු ගමනාන්තයකින් ඉවරයි කියවට ඉවරම නැහැ තව චූටි කෑල්ලක් තියෙනවා ඒකක් බල්ලම ඉතින් මේ තියෙන්නේ මම බයිසිකලේ දාලා ගියපු තැන මේ ගෙදර ආйти ප්‍රවීන් කියලා කෙනෙක්ට මේ තියෙන ගේ ඉස්සරහා view එක පට්ටම ලස්සනයි අවුව තියෙන වෙලාවට උදේට මාරම ලස්සනයි මේ තියෙන්නේ මෙයාලගේ වොෂ්රූම් එක හොට්ටෝට තියෙනවා පට්ට පිරිසුදුයි එතකොට කාමරෙන් මෙන්න පුළුවන් මෙතන වොෂ්රූම් එකට මං කියන්නේ මෙතන ආйти ප්‍රවීන් කියලා කෙනෙක් කියලා මම එයාගේ ෆෝන් නම්බර්ස් දාන්න යට ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලටත් කෝල් කරලා අහලා බලලා විස්තර අහලා බලලා පාර ගැන අහලා බලලා බුක් කරගෙන එන්න පුළුවන් මේ තියෙන එක රූම් එකක් අනිත් රූම් මේ තාම සුද්ධ කරන ගමන් ඒ වගේම 7 දෙනෙකුට විතර ඇඳේ ඉන්න පුළුවන් කිව්වා අනිත් රූම් වලත් එක්ක තව මැට්‍රස් තියනවා කිව්වා බිම දාගෙන ඉන්නවා නම් එහෙම ඉන්නත් පුළුවන් කිව්වා ඔයාලත් කොල්ලක් දීලා බුක් කරගෙන එන්න